මීළඟට මනුපියස. අයිබෝන් සුබ දවසක් සුබ උදෑසනක් සිකුරාදා මනුපියස අපි සුපුරුදු විදිහටම ශ්‍රද්ධා රූප වාහිනියේ නරඹන ඒ වගේම අපේ ශ්‍රද්ධා YouTube live එකත් එක්ක එකතු වෙලා ඉන්න ඒ වගේම සොයුරු Facebook පිටුවේ Facebook live එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමදෙනාම බොහොම ආදරයෙන් පිළිගන්නවා සිකුරාදා මනුපියස වෙනුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය කිව්වට පස්සේ අපිට මතක් වෙන්නේ පාසලේදී සමහර විට මේ නරඹන ඔබ බාලදක්ෂ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙච්ච බාලදක්ෂයෙක් වෙන්නේ නැති. එහෙම නැත්නම් ඔබ වැඩිහිටියෙක් විදිහට සමහර විට මේ ව්‍යාපාරයත් එක්ක මේ වෙද්දිත් සම්බන්ධ වෙලා Tamanගේ හැකියා කුසලතා සංවර්ධනය කරගනිමින් ලෝකයේ දිනන නැත්නම් ලෝකයට කතා කරන ආමන්ත්‍රණය කරන කෙනෙක් වෙලා ඇති. මේ බාලදක්ෂ ව්‍යාපාරය මේ පොසොන් පොහොය නිමිති කරගනිමින් ලස්සන වැඩ කටයුත්තක් කරනවා අගනගරේ කොළඹ. අපි ඒ ගැනත් විස්තර කියන්න බලාපොරොත්තු වෙන අද හිතුවා මේ බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක්ද? මේක ලෝකේ තත්ත්වය මොකක්ද? මේක ක්‍රියාත්මක වන ලංකාවේ ක්‍රියාවලිය නැත්නම් ඒ ආයතනික ස්වභාවය මොන වගේද? ඒ වගේම මේකෙන් සමාජයට තියෙන වැදගත්කම මොකක්ද? දරුවන්ට තරුණයන්ට මේ හරහා ලැබෙන දේවල් මොනවද කියන කාරණාත් එක්ක බාලදක්ෂ ව්‍යාපාරය මේ පොසොන් පොහොයට කරන වැඩ කටයුත්ත ගැනත් ඔබට කියන්න අද මනුපියස වෙන් කරගන්න හෝරාවක් අපි ආරාධනා කළා මේ හෝරාව ඇතුළත දෙදෙනෙක් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙන මූලික වැටේදී අපි කතා කරනවා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වෙනුවෙන් එහි සහකාර ප්‍රධාන කොමසාරිස්තුමා අමිල් අබේසුන්දර මහතා අපි බොහොම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා සුබ උදෑසනක්. ආයුබෝවන්. දැන් බාලදක්ෂ ව්‍යාපාරය කියපු ගමන්ම අපේ ඔළුව වලට යන්නේ දැන් ඔබතුමන්ලත් බාලදක්ෂයෝද කියන එක ටිකක් අපේ චිත්‍රේ නැහැ. අපිට එන්නේ අර පුංචි කාලේ අපි පාසල් යන කාලේ අපේ යාළුවෝ හෙළුවේ නැත්නම් අපි ඔය කියන ඇඳුම වැඳගෙන පාසල තුල මේ විදිහට බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වීම. බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා මම අහුවොත් නිකන් අපිට සරල අදහස මොකක්ද? ඉතිහාසය මොකක්ද? ඔව් ඇත්තටම අපි බාලදක්ෂ ව්‍යාපාරයෙන් ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයට වැඩදායී පුද්ගලයෙකු බිහි කිරීම. ඒක තමයි අපේ මූලික අරමුණු වලින් එකක් තියෙන්නේ. ඉතින් අපි බාලදක්ෂ ඉතිහාසය කතා කරොත් ලංකාවේ බාලදක්ෂයන්නේ අපි මුලින්ම බාලදක්ෂ ලෝකේ පටන් ගත්තේ 1907 බ්‍රවුන්සි අයිලන්ඩ් එකේ බේඩන් පවුල් සාමිතුමා විසින් පරීක්ෂණාත්මක කඳවුරකින් තමයි ලෝකේ බාලදක්ෂ පටන් ගත්තේ කටයුතු. ඉතින් එතකොට ඊට පස්සේ ඉතා කෙටි කාලයකින් 1912 දී ලංකාවට බාලදක්ෂ කටයුතු වෙනවා. ඇවිල්ලා අපි මාතලෙන් තමයි මුලින්ම බාලදක්ෂ කටයුතු ලංකාවේ පවත්වාගෙන යන්නේ. ඉතින් ඒත් එක්කම අපි දිගටම දැන් අවුරුදු 114ක් අපි ලංකාවේ බාලදක්ෂ කටයුතු පවත්වාගෙන යනවා. ඔව්. සියවසකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන එන මේක ස්වේච්ඡා සංවිධානයක් විසින් කරන ක්‍රියාවලියක්. මෙතන මේක කිසිම මේ අරමුණක් මූල්‍ය අරමුණක් නැතුව ඇයි මේ විදිහට ප්‍රජාව, තරුවෝ, තරුණයෝ විශේෂයෙන්ම වැඩිහිටියෝ ඔබ ඇයි මේවට එකතු වෙලා ඉන්නේ? මොකද්ද තියෙන ප්‍රතිලාභය? ඇත්තටම අපිත් එක්ක ගොඩක් එකතු වෙලා ඉන්න නායකයෝ තරුණ වියේදී කියන්නේ පාසල් වියේදී බාලදක්ෂ කරපු කට්ටිය. ඒගොල්ලන්ගේ එක අරමුණක් තමයි අර තමන් බාලදක්ෂ වලින් ලබාගත් දේ ඉදිරි පරම්පරාවටත් ලබා දීම. ඉතින් මොකද අපි දන්නවා අපිට බාලදක්ෂ වලින් කොච්චර දේවල් අපිට හම්බුණාද කියලා අපේ ජීවිතේ. ඒ කියන්නේ එදිනෙදා කටයුතු කරගෙන යාම, අධ්‍යාපන කටයුතු, සමාජයේ ජීවත් වීමට මේ හැම දෙයකටම අපි ගොඩාක් දෙයක් ඉගෙන ගත්තා. ඉතින් අපි බාලදක්ෂ නායකයෝ වෙලා බාලදක්ෂීන්ට අපිට අපේ ගුරුවරු ලබා දුන්න ඒ දැනුම ඒ ආකාරයෙන්ම ලබා දෙන්න තමයි. ඉතින් වොලන්ටියර්ස්ලා වශයෙන් එහෙම මූල්‍ය කිසිම බලාපොරොත්තුවක් නැතුව අපි මේ කටයුතු කරගෙන යන්නේ. දැන් ඔබතුමන් ඔය කිව්වට දැන් අපිට දේවල් ලැබුණා කියලා කියනවනේ. පාසල් කාලේදී දේවල් ලැබුණා. මොනවද ඔය ලැබුණු දේවල් කියලා ඔබතුමන් කිව්වනේ මේ හොඳ නැත්නම් ශක්තිවත් පුරවැසියෙක් හදන එක තමයි අරමුණ වෙන්නේ. කියන්නේ හොඳ මේ කියන්නේ ස්කිල්ස් වලින් පූර්ණ වෙච්ච කෙනෙක්ව හදන එක. මොනවද ඔය හම්බ වෙච්ච දේවල් කියලා මම ආයෙත් ප්‍රශ්න කරොත්? ඔව් උදාහරණයක් හැටියට මාවම ගත්තොත් මම A level කරලා වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටරට ගියා. එතකොට එතනදී මම දැක්කා අපි බාලදක්ෂ කටයුතු කරලා රට ගිය ශිෂ්‍යයෙකුයි බාලදක්ෂ කටයුතු නොකර රට ගිය ශිෂ්‍යයෙකුයි අතර වෙනස. ඒ කියන්නේ මම රට යනකොට මගේ ඇඳුම් තනියෙන් හොදගෙන
මට උයාගෙන මට තනියෙන් ගිහිල්ලා බැංක් account එකක් වෙන රටක ඕපන් කරන්න. ඒ වගේ තනියෙන් ජීවත් වීමට අවශ්‍ය ඒ ස්කිල්ස් ටික ඔක්කොම බාලදක්ෂ වලින් හැදිලා තිබුණා. ඒතකොට එහෙම නැති ඒ කියන්නේ දැන් පුංචි බාධා කිරීමක්. දැන් බාලදක්ෂ නොකරන අයට වඩා බාලදක්ෂ කරන අයට මේ දේවල් හදාගන්න වැඩි ඉඩක් තියෙනවා කියලා ඔබතුමන් කියන්නේ. අනිවාර්යයෙන්. මොකද අපි කඳවුරු ගත වෙනවා. එතකොට අපේ සිස්ටම් එකේ අපි උගන්වනවා කොහොමද බැංකුවකට ගිහිල්ලා account එකක් කරගන්නේ. එතකොට කොහොමද තනියෙන් තමන්ගේ දේවල් කරගන්නේ. ඒ වගේ දේවල්. ඉතින් එහෙම නැතුව ගිය ළමයිනුයි අපි අතර වෙනස මට පෞද්ගලිකවම බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේ පිටරට අධ්‍යාපනයට ගිය වෙලාව. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් බාලදක්ෂ කරපු දරුවෙකුයි නැති දරුවෙකුයි අතර තියෙනවා. ඔව් දැන් 1912 දී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වුණත් 1907 වෙද්දී ලෝකේ ආරම්භ වෙනවනේ ප්‍රථම වතාවට අපිත් ඒ ආසන්නයේදීම ආරම්භ කරන්න සමත් වෙනවා. ඒකත් බොහොම නේද ආඩම්බරෙන් කියන්න පුළුවන් කාරණාවක්, සතුටින් කියන්න පුළුවන් කාරණාවක්. ලෝකේ කොහොමද මේ බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ? ඒක මොන වගේ රටවල් ප්‍රමාණයක මොන වගේ කොච්චර වගේ සමාජික ප්‍රමාණයක් ඉලක්ක කරගෙන මේ වෙද්දී කොච්චර වගේ විසිරීලා තියෙනවද බාලදක්ෂ ව්‍යාපාරය ලෝකේ? ඔව් ලෝකේ මිලියන 60කට අධික බාලදක්ෂයෝ සංඛ්‍යාවක් ඉන්නවා රෆ්ලි දැනට. ඊට අමතරව අපි රීජන් 5කට ලෝකයේ බාලදක්ෂ කටයුතු බෙදලා තියෙනවා. අපි අයිති වෙන්නේ ඒසියා පැසිෆික් රීජන් එක කියන එකට. එතකොට රටවල් ආසන්න වශයෙන් 200ක විතර වගේ ප්‍රමාණයක බාලදක්ෂ සියලු රටවල් වල වගේ ක්‍රියාත්මකයි. ඔව් ඕල්මෝ ඒ කියන්නේ ලෝකයේ සියලුම රටවල් වල වගේ ක්‍රියාත්මකයි. ඊට පස්සේ ආසියානු ශාන්තික කලාපයට තමයි අපිව රටක් වශයෙන් අයිති වෙන්නේ. ඉතින් අපේ ලෝක බාලදක්ෂ මූලස්ථානයේ තියෙන්නේ කුවාලාලම්පූර් වල. අපගේ APR හෙඩ් ඔෆිස් එක තියෙන්නේ මැනිලා වල. ඉතින් අපිට ලෝක සංවිධානයක ශාඛාවක් හැටියට තමයි ශ්‍රී ලංකාව නැෂනල් ස්කවුට් ඕගනයිසේෂන් එකක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතනින් එහාට මේක ලංකාවේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ලංකාවේ ස්වේච්ඡා සංවිධානයක් විදිහට මේකේ ක්‍රියාවලිය නෛතික පැත්ත කොහොමද? මේක විසිරලා තියෙන විදිහ කොහොමද ලංකාවේ? අපි දන්න තරමින් අපිට මතක පාසල විතරනේ. එතනින් එහාට කොහොමද මේකේ සංයුතිය සහ මේක කොහොම සංවිධානයක් විදිහට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ? මේක මන් දන්නා තරමින් පාර්ලිමේන්තුව හරහා සම්මත වෙච්ච පනතක් කරා තමයි මේක එන්නේ. ඔව් අපි පාර්ලිමේන්තු පනතකින් තමයි එන්නේ. අපිට ලංකාව පුරා බාලදක්ෂ දිසා 37කට අපි බාලදක්ෂ ව්‍යාපාරය ලංකාවේ බෙදලා තියෙනවා. ඒ බාලදක්ෂ දිසා 37ටම අපිට දිසා කොමසාරිස්වරු ඉන්නවා. ඒ වගේම සභාපති කෙනෙක් ඉන්නවා. ඒ දිසා 37ට අදාළ ඒ දිසාවට අදාළ පාසල් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට අපි ජාතික මූලස්ථානයෙන් දෙන උපදෙස් මත ඒ දිස්ත්‍රික්ක සහ පාසල් එක්ක එකතු වෙලා තමයි අපි මේ බාලදක්ෂ කටයුතු කරගෙන යන්නේ. ඔව් එතකොට ලංකාවේ සමාජිකයෝ කීයක් වගේ ඉන්නවද? පාසල් මට්ටමේ සහ ඔබතුමන්ලා ඇතුළු මේ සමස්ත සමාජිකයෝ කීයක් වගේ ඉන්නවද? අපිට ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉන්නවා බාලදක්ෂ ශ්‍රී ලංකාවේ. ඔව් එතකොට දැන් ලංකාවේ කවුද බාලදක්ෂයන්ගේ ප්‍රධානියා? කවුද ප්‍රමුඛයා? ඔව් අපේ ප්‍රධාන බාලදක්ෂයා ලංකාවේ ජනාධිපතිතුමා. ඊට අමතරව අපේ චීෆ් කමිෂනර් ඉන්නේ නීතිඥ මනෝජ් නානායක්කාර. ඊට අමතරව අපි ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ වෙනම කොමසාරිස්වරුන් ඉන්නවා. ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අපිට ප්‍රධාන කොමසාරිස්තුමා ඉන්නවා, නියෝජ්‍ය කොමසාරිස්වරු, සහාය ප්‍රධාන කොමසාරිස්වරු, ඊට පස්සේ ජාතික මූලස්ථාන කොමසාරිස්වරු, සහාය ජාතික මූලස්ථාන කොමසාරිස්වරු. අර ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා ජනාධිපතිතුමා කියලා කිව්වට පස්සේ ඒක එන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පාර්ලිමේන්තු පනතෙම තියෙන දෙයක්. අපේ වොරන්ට්ස් අපිට දෙන අධිකාරී පත්‍ර, එතකොට අපේ බාලදක්ෂයන්ට දෙන ජනාධිපති ප්‍රධානය, ඒ හැම දෙයක්ම ජනාධිපතිතුමා විසින් තමයි සයින් කරලා අපිට ලබා දෙන්නේ. දැන් ඇතැම් ස්වේච්ඡා සංවිධාන ලංකාවේ ක්‍රියාත්මක වෙනවන අපිට ඒක රාජ්‍ය සහ රාජ්‍ය නොවන මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන සම්බන්ධව අපිට නාමික වුණත් කියව හැකි. නමුත් ඒ දේවල් පාසලට නැත්නම් අධ්‍යාපනයට මේ විෂය පද්ධතියට ඇතුළත් කිරීමේදී යම් යම් විදිහකින් ගැටලුකාරී තත්වයන් සහ යම් යම් විදිහකින් ඒවට බලපෑම්කාරී තත්වයන් තිබ්බා. ඒකෙදී මේ බාලදක්ෂ ව්‍යාපාරයේ ඍජුවම පාසල් පද්ධතියට සම්බන්ධ වෙන්න. එතකොට අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න, විෂය පද්ධතියට සම්බන්ධ වෙන්න සමත්කමක් දැක්වුවා. පාසලේ ඍජුවම මේක උගන්වන විෂයක් බවට පත් වෙලා තියෙනවා.
ඒක උනේ කොහොමද සහ එහෙම උණු එකෙන් තියෙන පාසල් පද්ධතියට අධ්‍යාපනයේ තියෙන වටිනාකම් මොනවද? මේක පාසල තුල ක්‍රියාත්මක වෙන්නේ මොනවද? මොන වගේ විදිහටද කියන කාරණා මම ප්‍රශ්න කිහිපයක් අහුවා. සමා වෙන්න. මේ ක්‍රියාවලිය පාසල් පද්ධතියට ආවේ කොහොමද? ඔව් අපි ඇත්තටම ලංකාවේ බාලදක්ෂ කටයුතු පටන් ගත්ත දවසේ ඉඳලම පාසල් වල තමයි අපි බාලදක්ෂ කියන්නේ අපි බේස් වෙලා ගියේ පාසල් එක්ක. ඉතින් අපිට අධ්‍යාපන අමාත්‍යාංශයේත් ගොඩාක් සහයෝගයක් ලැබෙනවා මේ කටයුතු සඳහා. අපි සාමාන්‍යයෙන් අපේ වොලන්ටියර් ලීඩර්ස් ලගේ 80 විතර ප්‍රමාණයක් ඉන්නෙත් ගුරුවරු පාසල් එක්ක පද්ධතියත් එක්ක අපි ඉන්න හින්දා විදුහල්පතිවරු ගුරුවරු ඒ හැම දෙනාම අපිත් එක්කම ඉන්නවා. ඉතින් අපි ඇත්තටම කරන්නේ අපේ බාලදක්ෂ ක්‍රමය යන්නේ අපි ළමයින්ට ගොඩක් බැජර්ස් එක්ක කරන ක්‍රියාවලියන් ඇප්‍රීෂিয়েට් කරනවා. අපි කියන්නේ ළමයෙක්ට අපි උයන්න පුළුවන් නම් ඒකට අපි ප්‍රවීණතා පදක්කමක් දෙනවා. මේ හැකියාව මේ ළමයාට තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ක්‍රමයකට තමයි අපි යන්නේ. ඒක ගොඩක් කොම්ප්ලිකේටඩ් සිස්ටම් එකක්. ඉතින් ඒක අපි හැම ළමයාටම අපි ඒ වගේ ළමයාගේ දක්ෂතාවයේ ඔප්නංවන්න තමයි ගොඩක් කටයුතු කරගෙන යන්නේ. ඒකට දැන් අර අපි දන්නවනේ පුංචි කාලේ අර එකේ පන්තියේදීම බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. විෂයමාලාවක් තියෙනවද යම් විදියකින් මේක ක්‍රමිකව උසස් පෙළ දක්වා එන්න, එතන එහාට මේක එන්න. දැන් අපි දන්නවා දැන් ඔබතුමන්ලා ආවට පස්සේ මේ ගොඩාක්ස මේ ලාංඡන පැලඳගෙන ඉන්නවා. එතකොට මේ ලාංඡනත් එක්ක අපිට දැනෙනවා මොකක් හරි මේක තුල තියෙනවා යම් කියන්නේ ස්ථිර නැත්නම් මේ ස්ථාර යන්න කියන්නේ ගමනක් තියෙනවා කියන කාරණාව. මේක කොහොමද ක්‍රමිකව එන්නේ? අර එකේ පන්තියේ ඉඳලා විෂය පද්ධතියක් තියෙනවද? ඔව් අපි මුලින්ම සිඟිති කියන අංශය තමයි අපේ 1-2 වසර තියෙන්නේ. ඒගොල්ලෝ මුලින්ම බඳවගෙන අපි අපේ මෙම්බර් කෙනෙක් කරගන්නවා. ඊට පස්සේ අපි දෙනවා පොඩි ඒගොල්ලන්ට පොඩි කාඩ් එකක්, ප්‍රෝග්‍රස් කාඩ් එකක්. ඒකේ තියෙනවා ඒ බාලදක්ෂයෝ මොනවද ඉදිරියට කරන්න යනකොට හම්බ වෙන බැජස් කොහොමද කරගෙන යන්නේ කියලා. ඒතකොට සිඟිති දරුවන්ට සතුට දිනුම කියලා බැච් දෙකක් කරගෙන යන්න පුළුවන්. ඒවා ඒගොල්ලෝ ඉවර කරගෙන ආවට පස්සේ ග්‍රේඩ් 3 එකට එනකොට තියෙන්නේ කබින් කියලා අපි පෝතක බාලදක්ෂ පටන් ගන්නෙ. එතකොට 3 4 5 ග්‍රේඩ්ස් වලදී පෝතක බාලදක්ෂ කරගෙන යන්න පුළුවන්. ඒකෙත් මෙම්බර් කෙනෙක් වුණාට පස්සේ ලෝකඩ තරුව, රිදී තරුව, රන් තරුව කියලා තරු සිස්ටම් එකකට තමයි යන්නේ. ඉතින් පෝතක බාලදක්ෂයෙකු වශයෙන් ලබා ගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය බැජ් එක රන්තරුව ලබා ගැනීම. ඒතකොට රන්තරුවට අපි ජාතික මට්ටමින් සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා. ඊට පස්සේ 6 වසරට ආවහම ඒගොල්ලන්ට ජූනියර් ස්කවුට් කෙනෙක් වෙන්න පුළුවන්. ජූනියර් ස්කවුට් කෙනෙක් වලත් මෙම්බර්ෂිප් එක ගත්තට පස්සේ ඊට පස්සේ ඒගොල්ලන්ට ස්කවුට් අවෝඩ්, චීෆ් කමිෂනර්ස් අවෝඩ්, ප්‍රයිම් මිනිස්ටර්ස් අවෝඩ්, ප්‍රෙසිඩන්ට් අවෝඩ් එන්නේ අවෝඩ්ස් එක කරගෙන යන්න පුළුවන්. ඒ හැම අවෝඩ් එකක්ම අතරතුර සාමාන්‍යයෙන් ක්‍රියාකාරකම් 20ක් 25ක් වගේ කරන්න තියෙනවා. වයස වැඩි වෙනකොට වයසත් එක්ක ඒ ක්‍රියාකාරකම් වල තියෙන දේවල් පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙනවා. ඊට පස්සේ ජනාධිපති ප්‍රධානය ගත්තහම ඒක ජනාධිපතිතුමා විසින් උත්සවයකදී අත්සන් කරලා දෙන සර්ටිෆිකේට් එකක් ළමයට හම්බ වෙනවා. ඊට පස්සේ අපි අවුරුදු 18 ඉඳලා 26 වෙනකන් මානවක බාධක්ෂී ඒගොල්ලෝ පාසල් විය අවසන් කරපු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් BP අවෝඩ් එක අපි දෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ අරිටත් වඩා ඇඩ්වාන්ස් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඒ වගේ දේවල් කරගෙන ඉදිරියට ගිහිල්ලා BP අවෝඩ් එක ලබා ගන්න පුළුවන්. දැන් ඔය කියන ක්‍රියාවලිය තුල පටිපාටිය තුල කෙනෙක් එහෙම නැත්නම් අපි හිතමු දරුවෙක් ගමන් කිරීම තුල යම් විදිහකින් මේක පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයකින්ද දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වෙනවා. එතකොට ප්‍රධානම අරමුණ අධ්‍යාපනය නම් ඒකට කොහොමද මේක මේ ශක්තියක් වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්නේ. අපි මේක කියමුද මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? බාධාවක් වෙනවද කියන කාරණාව. ඇත්තටම මම නම් විශ්වාස කරන්නේ එහෙම බාධාවක් වෙනවා කියලා. අපිට දැනට විශ්වවිද්‍යාල ප්‍රවේශයට පවා බාලදක්ෂ කටයුතු කිරීමෙන් ලකුණු සංඛ්‍යාවක් හම්බ වෙනවා විශ්වවිද්‍යාල ප්‍රවේශයට. ඔව් ඉසෙට් ස්කෝර් එකට. ඊට අමතරව ඇත්තටම බාලදක්ෂ කටයුතු කිරීමෙන් මං හිතන්නේ අධ්‍යාපන කටයුතු වලට එතකොට මතක තබා ගැනීමේ ශක්තිය ඒ ක්‍රියාකාරී බව හැම දෙයක්ම වැඩිවීම තුලින් ඒකෙන්
අධ්‍යාපන කටයුතු වලට උදව්වක් තමයි වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කරගෙන යනවට වඩා බොහොම ජවයකින් යුතුව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හැකි වෙනවා. ඉතින් අපේ සාමාන්‍යයෙන් ගොඩාක් අපේ බාලදක්ෂ කටයුතු කරන බාලදක්ෂයින් O level results, A level results ආවම ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා කියලා මේ අපිට පේනවා. අපි දකිනවනේ දැන් බාලදක්ෂ කිව්වට පස්සේ පාසල් මතකයේදී තියෙන ටිකක් ක්‍රියාශීලී කෙනෙක්, නායකත්ව කුසලතා තියෙන කෙනෙක්, ටිකක් කඩිසරව වැඩ කරන කෙනෙක්, උද්‍යෝගයෙන් ඉන්න කෙනෙක්, යා සාමාන්‍ය නායකත්වය කියන එක ගන්න කෙනෙක්. එහෙම කෙනෙක් තමයි අපිට මතකයක් තියෙන්නේ. ඒකත් එක්ක යාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා කියලා තමයි කියන්නේ. දැන් අර මේ සමහර විට මේ තියෙන බාලදක්ෂ ව්‍යාපාරය ASCII අපි දකින ප්‍රධානම දෙයක් තමයි මේ කඳවුරු සංවිධාන වීම. එතනින් එහාට එතනින් ඒ කඳවුරු හරහා මම හිතන්නේ යම් පුහුණුවක් ලබා දීමක් කරනවා. මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? ඒකට කොහොමද මේ යාන්ත්‍රණය සම්බන්ධ වෙලා තියෙන්නේ? ඔව් මම යටින්ම පටන් ගත්තොත් අපේ කඳුරු ක්‍රමයේ මුලින්ම අපේ තියෙන පෙට්‍රල් කැම්ප්. ඒ කියන්නේ ඉස්කෝලේක ඉන්න බාලදක්ෂ සමූහයක කුඩා කණ්ඩායමක් එකතු වෙලා සතියන්ත කඳවුරක් වගේ ඒගොල්ලන්ට කරන්න පුළුවන්. එතකොට ළමයි 8 දෙනෙක් විතර එකතු වෙලා ඒගොල්ලෝ තනියෙන් ජීවත් වෙලා උයාගෙන කාලා අවට පරිසරය සුද්ධ කරගෙන ඉන්න ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඊට පස්සේ තියෙන්නේ අපේ සමූහයන් වල කැම්ප් තියෙන. එතකොට අර වගේ පෙට්‍රල් 8ක් විතර වගේ එකතු වෙලා සමූහයක ළමයි 40ක් 50ක් ඉස්කෝලේ ළමයි එකතු වෙලා පාසලේ ගුරුවරු බාලදක්ෂ නායකයොත් එක්ක ටිකක් ඉස්කෝලෙන් වෙනස් පරිසරයකට පොඩ්ඩක් ගිහිල්ලා ඒගොල්ලෝ ඒ සතියන්ත කඳවුරක් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ දිසා කඳවුරු. එතකොට බාලදක්ෂ දිසාවක් විසින් කඳවුරු සංවිධානය කරනවා. මම හිතන්නේ අපි කොළඹ දිසාවේ සංවිධානය කරන්නේ විහාර මහදේවි පාක් එකේ. එතකොට ගොඩාක් කොළඹ ජනතාව දකිනවා ඒ පාක් එකේ අපි කැම්ප් කරනවා. එතකොට ඒක කැම්ප් එකකටත් වඩා පොඩි දෙමව්පියෝ ඇවිල්ලා ළමයින්ගේ දක්ෂතාවයල් බලනවා. එතකොට අපේ සිංගින් කම්පිටිෂන්ස් තියෙනවා, ටැලන්ට් ෂෝ තියෙනවා. අපේ ගොඩාක් දේවල් අපි එතනදි කරනවා. ඊට පස්සේ අපි අවුරුදු 4කට සැරයක් ලංකාවෙම එකතු වෙලා බාලදක්ෂීන් ජාතික ජැම්බරියක් කරනවා. එතකොට ඒක ඇත්තටම අපි එන අවුරුද්දේ තමයි පෙබරවාරි මාසේ අපි තියන්න හිතාගෙන ඉන්නේ. ඒකට මුළු ලංකාවෙම ළමයි ඇවිල්ලා සිංහල කතා කරන, දෙමළ කතා කරන, විවිධ ආගම් වල හැම කට්ටියම ඇවිල්ලා එකතු වෙලා අපි දවස් 7ක් විතර එකට කඳවුරු කරලා එකිනෙකා අඳුරගෙන පිටපළාත් වල යාළුවෝ ඇති කරගෙන ඒ වගේ අපි දෙයක් කරනවා. ඊට පස්සේ අපිට ඊළඟ තියෙන ලෙවල් එක තමයි Asia Pacific region එකේ regional camp තියෙනවා. එතකොට ඒවට එක එක රටවල් වලින් බාලදක්ෂයෝ ඇවිල්ලා ජාත්‍යන්තර බාලදක්ෂයින් හම්බ වෙලා එතන තමන්ගේ අදහස් මේවා කතා කරගෙන එතකොට ලෝකේ වෙන රටවල් වල මිතුරන් ඇති කරගෙන එහෙම ඊළඟට තියෙනවා වර්ල්ඩ් ජැම්බරිය. මුළු ලෝකෙම ඉන්න බාලදක්ෂයින් එන සාමාන්‍ය එන අවුරුද්දේ පෝලන්තේ අගෝස්තු මාසේ තමයි වර්ල්ඩ් ජැම්බරිය එක තියෙන්නේ. ඒකට සාමාන්‍ය ලංකාවෙන් බාලදක්ෂයන් 150ක් විතර වගේ ප්‍රමාණයක් සහභාගී වෙනවා. එතකොට ඒගොල්ලන්ට ලෝකයේ බාලදක්ෂ කටයුතු කරන්නේ කොහොමද? කැම්ප් එකකට සහභාගී වෙන්නේ කොහොමද? ඒ තියෙන ඇක්ටිවිටීස් මොනවද කියලා ඒ අත්දැකීම් ටික ලබා ගන්න. එතකොට ඒකම අනිත් පැත්තට වෙනවා. ඊට පස්සේ ඒකට සහභාගී වෙන ළමයි අපේ දිසා කඳුරු වලට ගියාම අර අත්දැකීම අරගෙන එනවා ලංකාවට. ඊට පස්සේ ඒ ළමයි ආයි ඉස්කෝලේට දැක්වාම ඒ අත්දැකීම අරගෙන යනවා. ඉතින් ඔය ක්‍රමයට තමයි අපේ ඇක්ටිවිටි වලින් අපි පහළ ඉඳලා උඩට අත්දැකීම් ලබාගෙන ගිහලා ඒ ලබා ගන්න අත්දැකීම් ආයි පිටිපස්සට අරගෙන එන්න පුළුවන්. ඔව් දැන් පාසල් පද්ධතිය තුල දරුවෙක් ඉගෙන ගන්න දරුවෙක් ඉන්න දෙමව්පියන්ට විශේෂ සමගාමී ක්‍රියාකාරකම් තෝරා ගැනීමේදී යම් විදියකින් ක්‍රීඩාවක් එහෙම නැත්නම් මේ වගේ දෙයක් තෝරාගද්දී සමහර විට මේ සම්බන්ධව දෙමව්පියන්ටත් අත්දැකීම් තියෙනවා නම් යම් විදියකින් පෙළඹවීමක් එහෙම නැත්නම් අනුග්‍රහයක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැති කෙනෙකුට බාලදක්ෂ ව්‍යාපාරයට තමන්ගේ දරුවා යොමු කිරීම එහෙම නැත්නම් ඒ වෙනුවෙන් දරුවා පෙළඹවීමක් ඇති කිරීම කියන කාරණාවේදී දෙමව්පිය විදිහට සැලකිලිමත් වෙන්න ඕනේ මේ සම්බන්ධව තියෙන මේ වරප්‍රසාද ඒ වගේ මේකේ තියෙන අර අපි කිව්වා වගේ මේක කරා තියෙන වටිනාකම් ටිකනේ. ඇත්තටම දරුවෙක්ව පාසලේදී
ඇයි බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කරන්න ඕනි දෙමව්පියෝ කියලා මම අහුවොත්. ඔව් ඇත්තටම අපි අපේ ප්‍රධාන අරමුණක් තමයි බාලදක්ෂ ඒ දරුවා ඉන්න මට්ටමේ ඉඳලා ඉහළට ගෙන යාම. ඒ කියන්නේ අපිට හම්බ වෙන හැම ළමයාම එක මට්ටමේ නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ විවිධ මට්ටම් වල ඉන්න ළමයි. අපගේ එක මූලික අරමුණක් තමයි තියෙන්නේ සමාජයට වැඩදායි පුද්ගලික බිහි කිරීම තුලින් ඒ ළමයා ඉන්න මට්ටමින් ඉදිරියට. ඒ කියන්නේ ඒ ළමයාගේ එක එක දක්ෂතා තියෙන්න පුළුවන්. ඒවා අපි පුළුවන් තරම් තව ඔප්මට්නම් කරලා උඩට ගෙන යාම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට වඩා නායකත්වය. ගොඩාක් බාලදක්ෂයින්ට නායකත්වයේ ඔපචුනිටිස් අපි දෙනවා එක එක ස්ථානවලදී. ඉතින් ඒගොල්ලෝ ඒ නායකත්වය එතනදී ලබා ගත්තාම වෙන ශිෂ්‍යයන්ට වඩා ඕනම හදිසි අවස්ථාවකදී නායකත්වය අරගෙන මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක ඒ ළමයි ඉගෙන ගන්නවා. ඉතින් මම හිතන්නේ මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මම ඉතින් ආරාධනා කරනවා සෑම දෙමව්පියෙක්ටම තමන්ගේ දරුවා බාලදක්ෂ කටයුතු සඳහා සම්බන්ධ කරන්න. එතකොට ඔබට දරුවාගේ වෙනස බලා ගන්න පුළුවන් වෙයි කියලා. දරුවෝ පිළිබඳව සුබසිහින තියෙනවා නම් දෙමව්පියන්ට මේ බාලදක්ෂ ව්‍යාපාරය කියන හොඳම තැනක්. අර මෙතුමන් කියනා වගේ මේ දරුවාගේ වෙනස්කම බලන්න ඕනි නම් දාලා බලන්න නේද? දෙන්න කියලා බලන්න, යවලා බලන්න. ඉතින් අපි මේ බාලදක්ෂ ව්‍යාපාරය සහ මේ ක්‍රියාවලිය ඉතිහාසය සම්බන්ධව කතා කරලා එන්න හදන්නේ පොසොන් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සිදු කරන මේ විශේෂ වැඩ කටයුත්තක් ගැන කියන්න. ඒ වගේම තවත් බාලදක්ෂ ව්‍යාපාරය කරන වැඩ කටයුතු සහ මේ තියෙන ක්‍රියාවලියට කොහොමද දරුවෝ එකතු කරගන්නේ? මේකේ තියෙන වටිනාකම මොනවද කියලා අපි කතා කරනවා. අපි මූලික වටේදී සමුදෙනවා අමිල් අබේසුන්දර මහතා. එතුමන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහකාර ප්‍රධාන කොමසාරිස්වරයෙක් විදිහට කටයුතු කරනවා. අපි සුබපතන ඔබතුමන්ට අපි සමුදෙනවා. විරාමයෙන් අනතුරුව නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන අපි විරාමයක් ගන්නවා මනුපියසෙන්. මනුපියස මනුෂ්‍යත්වයේ සොඳුරු නවාතැන